ඉතින් ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි කතා කරන පළවෙනි රැකියා අවස්ථාව වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික බැංකුවක් වන කමර්ෂල් බැංකුව වෙතින් අලෙවි කරන සහකාර තනතුරු සඳහා නව බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවලා තියෙනවා. තනතුරු අලෙවි කරන සහකාර ආයතනයේ කමර්ෂල් බැංකුව අයදුම්පත් බාර ගන්නා අවසාන දිනය 20/26/12/31. මේ සඳහා අයදුම් කරන්න අලෙවිකරණය පාරිභෝගික සම්පත් සහ බැංකු සේවා ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් ඇති හොඳ sannivedana කුසලතා සහ කණ්ඩායම් හැකියාවන් ඇති ඉලක්ක මත වැඩ කිරීමට කැමැති තරුණ තරුණියන් සඳහා මෙම අවස්ථාව විවෘත වෙනවා. ප්‍රමුඛ පෙළේ බැංකුවක වෘත්තීය ගමනක් ආරම්භ කරමින් ආකර්ෂණීය වැටුප් පුහුණුවක් සහ වෘත්තීය සංවර්ධනයක් අත්කර ගන්න මේ මගින් හැකියාව තියෙනවා. දෙවැනි රැකියා අවස්ථාව ඉන්ටෙලිජන්ට් ඉමේජ් මැනේජ්මන්ට් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් දත්ත ඇතුළත් කිරීමේ ක්‍රියාකරු තනතුරු සඳහා work from home රැකියා පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවලා තියෙනවා. තනතුර දත්ත ඇතුළත් කිරීමේ ක්‍රියාකරු ආයතනයේ ඉන්ටෙලිජන්ට් ඉමේජ් මැනේජ්මන්ට් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් රැකියා වර්ගය work from home නිවසේ සිට වැඩ කිරීම අයදුම්පත් බාර ගන්නා අවසාන දිනය 20/26/7/16. මේ සඳහා අයදුම් කරන්න පරිගණක භාවිතය පිළිබඳ මූලික දැනුමක් ඇති දත්ත නිවැරදිව හා කාර්යක්ෂමව ඇතුළත් කිරීමේ හැකියාව ඇති නිවසේ සිට නාමශීලීව වැඩ කිරීමට කැමැති සහ වගකීමෙන් යුතුව කාර්යයන් ඉටු කළ හැකි තරුණ තරුණියන් සඳහා මෙම අවස්ථාව විවෘත කළ තියෙනවා. work from home පරිසරයක වෘත්තීය අත්දැකීම් ලබා ගනිමින් ඔබේ ආදායම ඉහළ නංවා ගැනීමට මෙය කදිම අවස්ථාවක්. තුන්වෙනි රැකියා අවස්ථාව ශ්‍රී ලංකාවේ ඉඩම් කළමනාකරණය හා ජනපද සංවර්ධන කටයුතු සඳහා වගකිව යුතු ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව විසින් ජනපද නිලධාරී තනතුර සඳහා නව බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවලා තියෙනවා. තනතුර ජනපද නිලධාරී ආයතනයේ ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව අයදුම්පත් බාර ගන්නා අවසාන දිනය 20/26/7/31. මේ සඳහා අයදුම් කිරීමට රාජ්‍ය පරිපාලනය ඉඩම් කළමනාකරණය සහ ජනපද සංවර්ධන කටයුතු පිළිබඳ වෘත්තීය ජීවිතයක් ගොඩනගා ගැනීමට කැමැති අදාළ අධ්‍යාපන සුසුකම් සපුරා ඇති වගකීමෙන් හා කැපවීමෙන් සේවය කිරීමට සූදානම් ශ්‍රී ලාංකිකයන් සඳහා මෙම අවස්ථාව විවෘත වෙලා තියෙනවා. රාජ්‍ය සේවයේ ස්ථාවර රැකියාවක් වෘත්තීය සංවර්ධනය සහ ආකර්ෂණීය ප්‍රතිලාභ සමග ඔබේ අනාගතය ගොඩනගා ගන්න මේ කදිම අවස්ථාවක්. හතරවෙනි රැකියා අවස්ථාව ශ්‍රී ලංකාවේ ප්‍රවාහන මෝටර් රථ මූල්‍ය සහ තොරතුරු තාක්ෂණ ඇතුළු ක්ෂේත්‍ර රැසක දශක ගණනාවක අතිමහත් පාරිභෝගික විශ්වාසයක් දිනාගත් දැවැන්තම සමාගම් සමූහයක් වන ඩේවිඩ් පීරිස් හෝල්ඩින්ග්ස් වෙතින් එහි ප්‍රවාහනය හා මෙහෙයුම් අංශ ශක්තිමත් කිරීම සඳහා රියදුරු තනතුරු වෙනුවෙන් නව බඳවා ගැනීම ආරම්භ කළ තියෙනවා. අයදුම්පත් බාර ගන්නා අවසාන දිනය 20/26/7/10. මේ සඳහා අයදුම් කරන්න අවම වශයෙන් අප සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා ඇති වළංගු සැහැල්ලු හෝ බර වාහන රියදුරු බලපත්‍රයක් හිමි මාර්ග නීති පිළිබඳ මනා අවබෝධය සහ වගකීම් සහගතව රිය පැදවීමේ හැකියාව ඇති පුද්ගලයන් සඳහා ප්‍රමුඛ පෙළේ ආයතනයක රියදුරු තනතුරකට පෙර පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමක් වෙනවා. ඉහළ පිළිගැනීමක් සහිත වෘත්තීය වටපිටාවක් තුළ ආකර්ෂණීය ස්ථාවර වැටුප් අතිකාල දීමනා වෛද්‍ය රක්ෂණ ප්‍රතිලාභ සහ උපරිම රැකියා සුරක්ෂිතතාව ළඟා කර ගැනීමට ලැබෙන කදිම අවස්ථාවක්. පස්වෙනි රැකියා අවස්ථාව ශ්‍රී ලංකාවේ අතිනවීන වෛද්‍ය තාක්ෂණය සහ විශිෂ්ටතම රෝගී සත්කාරක උදෙසා දශක ගණනාවක ජාත්‍යන්තර විශ්වාසය දිනාගත් ප්‍රමුඛතම පෞද්ගලික ජාලයක් වන ආසිරි රෝහල් සමූහය වෙතින් එහි හෙද සේවා අංශය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා හෙද තනතුරු වෙනුවෙන් නව බඳවා ගැනීම ආරම්භ කරලා තියෙනවා. රෝහල් පරිශ්‍රයන් තුළ උසස් සෞඛ්‍ය සේවාවක් සැපයීමට කැපවුම්වන් සඳහා මේ කදිම අවස්ථාවක්. තනතුර හෙද නිලධාරී ආයතනය ආසිරි රෝහල් සමූහය අයදුම්පත් බාර ගන්නා අවසාන දිනය 20/26/7/15. මේ සඳහා අයදුම් කරන්න රජයේ හෝ පිළිගත් පෞද්ගලික හෙද පුහුණු ආයතනයක හෙද ඩිප්ලෝමා හෝ උපාධිය සාර්ථකව නිම කර ඇති ශ්‍රී ලංකා හෙද සභා ලියාපදිංචිය සහිත රෝගී සත්කාරය කෙරෙහි ඉහළ මානුෂීය ලැබියාවක් සහ කාරුණික සේවාවක් සැපීමට කැප වූ පුද්ගලයන් සඳහාය.
ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය වටපිටාවක් තුළ ආකර්ශනීය ස්ථාවර වැටුප්, අත්කාල් දීමන, නිල ඇඳුම්, වෛද්‍ය පහසුකම් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඉහළම වෘත්තීය දියුණුවක් ළඟා කරගන්න ලැබෙන සුවිශේෂී අවස්ථාවක්. ශ්‍රී ලංකාවේ වසර ගණනාවක් පුරා විශිෂ්ටතම සහ සම්මානනීය පුද්ගලික වාණිජ බැංකුවක් ලෙස පෙරමුණේ පසුවන කමර්ෂල් බැංකුව වෙතින් මේ රට ග්‍රාමීය ආර්ථිකයේ කොඳුනාරටි බඳු කෘෂිකාර්මික සහ සුළු පරිමාණ ව්‍යාපාරික අංශයන් ශක්තිමත් කිරීම සඳහා කෘෂිකාර්මික සහ ක්ෂුද්‍ර මූල්‍ය සංවර්ධන සහකාර තනතුරු වෙනුවෙන් නවබඳවා ගැනීම ආරම්භ කළ තිනවා. අයදුම්පත් භාර ගණනා අවසාන දිනය 20/26/7/10. මේ සඳහා අයදුම් කිරීමට කෘෂිකර්ම ව්‍යාපාර කළමනාකරණය හෝ මූල්‍ය ක්ෂේත්‍රයට අදාළ විශ්වවිද්‍යාල උපාධියක් හෝ ඩිප්ලෝමාවක් සහිත අපොස උසස් පෙළින් ඉහළම සමත් වී ක්ෂේත්‍රයේ ප්‍රායෝගික පළපුරුද්දක් ඇති ග්‍රාමීය මට්ටමින් පාරිභෝගිකයන් සමග සුහදව කටයුතු කළ හැකි තරුණ තරුණියන් සඳහා මෙම අවස්ථාව විවෘත කරලා තියෙනවා.